හරි දැන් අක්කගේ වැඩේ නම් හරි. දැන් නංගි මොනවද කරන්නේ? අයියානේ මං කිව්වේ මං ඩාන්සින් කෝස් එකක් කරනවා කියලා. ඒකෙන් මට ඩිග්‍රී එකකට ගන්න පුළුවන්. ෂා. මාරු. අන්න එහෙම තමයි වැඩ කරන්නේ. සමහරට ඉතින් අන්තිම ටික මට ඉන්දියාවෙ ගිහිල්ලත් කරන්න පුළුවන් වෙයි. යනවද? යන්නද? ඔයා කැමති නම් ඉතින් නෑ මං කැමති නෑ. මට ඉතින් මේ සුදු මහත්තයෙක් ඉන්නවනේ. එයාව දාලා යන්න බෑනේ නේ. නෑ. යන්න ඕන නම් යන්න. බලමුකෝ. හැබැයි ඉතින් මම මොන ලෝකෙ ගිහින් මොන ඩිග්‍රී කරලා ආවත් ලෝය කෙනෙක් ඉංජිනේර කෙනෙක් ડોක්ටර් කෙනෙක් වුණ නැති වුණොත් ඔයගොල්ලෝ කරන් ගණන් ගන්න නැති වෙයි. හරි. අපේ අක්කා තාම අර මෝඩ විතරේ හිතන්නේ. ඔයා ගණන් ගන්න එපා. මම ඒක සේව් කරමු. හරි බලමුකෝ. කොහොමද නේද? කෙල්ල නර්තන විශාරදවදියක් කියලා එළියට නපුර. තෝ. අපි ඊට පස්සේ කලායතනට. මම නැටුම් ගන්නනවා. ඔයා සංගීත ගන්නනවා. හොඳයි. මොකක්ද දාන නම? ඇනිමේෂන් කලායතන කියලා. අයියෝ නෑ අනේ. අපි දාමු නිෂා සීන කියලා. ලස්සනයි. යන් එන. ඔය පැත්තට ඉන්නේ මම ඩ්‍රයිවර් කරන් බැහැ නේද?